කොළඹ දිස්ත්‍රික්කයේ නැරඹිය හැකි ඓතිහාසික ස්ථාන රාශියක් තිබෙනවා. ඒ අතර ගාලු මෝද්‍ර කොටුව පෘතුගීසි, ලන්දේසි සහ බ්‍රිතාන්‍ය යුගයේ ගොඩනැඟිලි සහිත පැරණි කොටුවක්ද ඇත. ගාලු මෝද්‍ර පිටිය බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට පවතින අතර සාගර තීරයේ පිහිටි විවෘත භූමියක් වේ. ස්වාධීනතා චතුරස්‍රය ශ්‍රී ලංකාවේ නිදහස සමරන ඓතිහාසික ස්ථානයක් වේ. ජාතික කෞතුකාගාරය ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳව වටිනා නිර්දේශ රැසක් ඇත. ගංගාරාම විහාරය පුරාණ බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස නම් කෙරේ. කැලණිය රජමහා විහාරය බුදුන් වහන්සේ වැඩම කළ බවට විශ්වාස කෙරෙන පුරාණ විහාරයක් ලෙස හැඳින්වේ. පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල නිදහසින් පසු ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ස්ථාපනය කරන ලද ගොඩනැගිල්ල වේ. විහාර මහාදේවිය උද්‍යානය බ්‍රිතාන්‍ය පාලනය සමයේ ඉදිකරන ලද උද්‍යානයක් වේ. සීගිරි ජලාශය පෘතුගීසි යුගයේ පටන් වැදගත් වුණු කොළඹ නගරය මධ්‍යයේ පිහිටා ඇත. මෙම ස්ථාන සියල්ල කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති අතර ශ්‍රී ලංකාවේ විවිධ යුගවල ඉතිහාසය හා සංස්කෘතික උරුමයන් පිළිබඳව විස්තර මෙමගින් නැරඹීමට සහ බැලීමට අවස්ථාව ඇත.